මේ රටේ 1977න් පස්සේ මේ අපි කතා කරන व्यसनකාරී ලිබරල් ආර්ථික මොඩල් එක ආපු දවසේ ඉඳලා අපේ කාර්මීකරණයට උනේ ප්‍රවර්ධනයක් නෙමෙයි අන හිටපු එක. ඔබ දන්නවද ඉලෙක්ට්‍රික් කාර් එකක් හැදුවේ මේ රට කොයි කාලෙද කියලා? අපි දැන් මහලුකෝට චීනේ ඉලෙක්ට්‍රික් කාර් කතා කරනවා. මේ රටේ ඉලෙක්ට්‍රික් කාර් එකක් හැදුවේ කවුද? මම ඉස්කෝලේ යන ශිෂ්‍යයෙකු විදියට. අපේ ගමට ඉලෙක්ට්‍රික් කාර් එකක් එලෝගෙන එනවා මහාචාර්ය පී.ඒ. ද සිල්වා. මහාචාර්ය පී.ඒ. ද සිල්වා කියන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු යාන්ත්‍රික ඉංජිනේරු මහාචාර්යවරයා. එතුමා තාම ජීවතුන් අතර ඉන්නවා. මේ වැඩසටහන එතුමා අහනවා නම් එතුමාගේ ඇස් දෙකට කඳුළු වෙයි. මම ශිෂ්‍යයෙකු විදියට අපේ ගමට ඉලෙක්ට්‍රික් කාර් එකේ තුමා එලවන් එන්නේ. මේ 1976 77. මොකද උනේ අපිට? අත්‍ට්‍රැක්ටරේ කියන එක නිර්මාණය කරේ රේ විජේවර්ධන කියන දේශීය ඉංජිනේරුවා. මොකද උනේ අපේ අත්‍ට්‍රැක්ටරේට? ඔය ලිබරල් ආර්ථික මොඩල් එක ඇතුළේ නෑ ඕවට යන්න ඕනේ නෑ. මේ තරගකාරී අර කියනෝනේ සාපේක්ෂ වාසිය කියලා මම දකින්නේ ඒක මේ ව්‍යසනකාරී න්‍යායක් කියලා. සාපේක්ෂ වාසිය. මේ සාපේක්ෂ වාසිය කියන කේල් මලස්සේ ඉර වෙලා ඕවට යන්න ඕනේ නෑ. අපි යට ඇඳුම් මහල විකුණමු. ඕක තමයි අපි යන්න ඕන මොඩල් එක කියන තැනට අපිව තල්ලු වෙනවා. මොකද වෙන්නේ? අන්තිමට අපි කුබෝට ආනයනය කරනවා පිටරටවල් වලින් අපේ තාක්ෂණය අපි වර්ධනය කරගත්තේ නැහැ. උපාලි විජේවර්ධන මහත්තයා කාර් එකක් හදනවා මේ රටේ. උපාලි ෆියට් කියලා එකක්. මොකද වෙන්නේ ඒකට? අපි පොඩි කාලේ වේරහැර වැඩපොලේ ළංගම බස් බොඩි ගහනවා. පානදුරේ හැදුවා වාත්තුකම්මලා. පානදුරේ ඩිපෝවේ. මොකටද? එන්ජින් වල කවර හදන්න. රත්මලාන දුම්රිය වැඩපොලේ 1972 මම කෝච්චියේ යනකොට තාත්තත් එක්ක පොඩි මැනිකේ කෝච්චියේ මුළු මැදිරි 10ම ලංකාවේ බොඩි බිල් කරපු රීබිල් කරපු මැදිරි ටික. ඒ ලස්සන කවියක් හැම දොරේම ගහලා තිබුණා. මම ශිෂ්‍යයෙකු විදිහට මම අහනවා ඒ දුම්රියගේ නිලධාරියෙක්ගෙන් මේ මොකද්ද මේ කවියේ තේරුම කියලා. මේ පොළවත් ලස්සනයි, අතීතයත් ලස්සනයි, මාන්සිවි වැඩ කෙරුවොත් අනාගතෙත් ලස්සනයි. කොහෙන්ද මේ කවිය එන්නේ? රත්මලානේ වැඩපොලේ දුම්රිය කම්කරුවෝ තමන්ගේ ආඩම්බරය ඒ කවියෙන් ලියලා තියෙන අපි මේ හදපු කෝච්චි හැම දොරකම ගහලා තිබුණා කෝච්චිය. 1973 එහෙම කරන්න පුළුවන් රටකට 2023 මෙහෙම වෙන්නේ කොහොමද? ආඩම්බරද මේ නව ලිබරල් වාදී මොඩල් එකේ කට්ටියට? ආඩම්බරද මේ විවෘත ආර්ථික කට්ටියට?